හොඳ දවසක් අද අප්‍රේල් පළවෙනිදා. ක්විස් එකේ බලමු ප්‍රශ්න 10 අප්‍රේල් පළවෙනිදාට සම්බන්ධ ඒවා දෙන්නේ කියලා. නෑ. What part of the body is affected by carpal tunnel syndrome? එක එන්නේ ක්විස් එකේ විශේෂයෙන්ම කම්පියුටර්ස් එක වැඩ කරන අයට. About how long does it take the moon to orbit Earth? කියන්නේ මේ පෘථිවියට සාමාන්‍යයෙන් කියන්නේ දවස් 28ක් කියලා varies by season කියලා තියෙනවා අපි බලමු. සාමාන්‍යයෙන් දවස් 28ක් ලුණ කැලෙන්ඩර් එක කියලා කියන්නේ. Which of the following is not a real sea? Black Sea තියෙනවා, White Sea තියෙනවා, Yellow and Green. Green Sea කියන එක අහලා නැහැ. නම් Yellow Sea එකක් තියෙනවද? Green Sea. Yellow Sea කොහෙද තියෙන්නේ කියලා හොයන්න. Yellow Sea මතකයක් නැහැ. අහලා තියෙන එක. 4. What Oscar-winning actor was discovered dead? මේක ඉතාම කනගාටුපුරා ජීන් හැක්මන් එයාගේ වයිෆ්ස් එක්ක නැති වෙලා තිබ්බා මම හිතන්නේ මේ මාර්තු මාසේ. පස්වෙනි ප්‍රශ්නේ what war was mustard gas first used? mustard gas කියන්නේ නිකන් poisonous gas එකක් මගේ මතකයේ හරිනම් World War 1 එකේ තමයි උනේ. 6th question, where can you visit Graceland? Elvis Presley ආවේ මතක විදියට මෙම්ෆිස් වල. කතරි. What is Sweeney Todd's profession? Sweeney Todd මේක මුලින්ම කැම්පස් යන කාලේ යාළුවෙක් ප්‍රසන්ටේෂන් එකකට ගෙනාව Sweeney Todd Barber in Seville Johnny Depp රඟපාපු මේ මූවි එකේ කෑල්ලක් වෙන්නවා. ඒක තමයි මුලින්ම Sweeney Todd ගැන දැනගත්තේ Barber. ප්‍රශ්න 8. What is Salvador Dali's most famous painting? Birth of Venus. Most famous painting කියන එක ටිකක් කේක් අයට අනුව එක එක වෙන්න පුළුවන්. නමුත් මතක විදිහට the persistence of memory එකේ තියෙන clocks දිය වෙලා යනවා කියන එකක්. The Kiss මනවතද Gustav Klimt. Birth of Venus Da Vinci නෑ. Birth of Venus Da Vinci වගේ නමුත් Birth of Venus සෑහෙන ප්‍රසිද්ධ එකක්. persistence of memory තමයි. 9 වෙනි එක what is the motto of the Boy Scouts? Boy Scout කෙනෙක් නෙවෙයි. Help others, be prepared. Okay. Boy Scouts all to you. What is the University of Paris also known as? මේක විය යුතුයි. La Sorbonne. හිටපු ජනාධිපති සෝබෝන් ගැන කියවෙනවා. අද දවස් හොඳ දවසක් 9ක් හරි ගියා. අප්‍රේල් පළවෙනිදාට සෑහෙන හොඳයි. අපි බලමු අප්‍රේල් 2 වෙනිදා කොහොම වෙයිද කියලා.